මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් පසුගිය මාර්තු 28 වනදා සිදු වුණා. මෙහි අපිකේන්ද්‍රීය වුණේ බුරුමේ සගෙන් නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ. භූකම්පනය සිදු වුණ දා සිට මේ දක්වා පසුකම්පන කිහිපයක් සිදු වුණ අතර පසුගිය මාර්තු 30 වනදා මැග්නිටියුඩ් 5.1ක කම්පනයක් මියන්මාරයේ මැන්ඩලේ නගරයෙන් වාර්තා වෙනවා. චීනයට සහ තායිලන්තයටද මෙම භූකම්පනයෙන් බලපෑම් ඇති වුණා. තායිලන්තයේ බැංකොක් අගනුවර ඉදිවෙමින් පැවති උස් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් ගණන 76ක් ලෙසත් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එරට වාර්තා සඳහන් කරනවා. පසුගිය මාර්තු 31 වනදා වන විට මියන්මාරයේ පුද්ගලයින් අවම වශයෙන් 2000කට අධික පිරිසක් මියගොස් සිය ගණනක් අතුරුදහන් වෙලා තියෙනවා. මේ අතර මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් 6 වනදා තෙක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එක්සත් ජනපද භූවිද්‍යා සේවයේ ස්වයංක්‍රීය පද්ධතියක් වන පේජර් සඳහන් කරන්නේ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 10000කට වැඩි පිරිසක් මිය යාමේ හැකියාවක් පවතින බව. ඇත්තටම කිව්වොත් මියන්මාරයේ සිට වාර්තා කිරීමට පවතින අපහසුතා නිසා මියගිය පුද්ගලයන් ගණන සත්‍යාපනය කිරීම දුෂ්කර වෙලා තියෙනවා. නමුත් ගොඩනැගිලි සොන්බුන් අතර සිටි වී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු මියන්මාරයේ මෙන්ම තායිලන්තයේද තවමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත දිවිගලවා ගැනීමේ කටයුතු ප්‍රමාද නිසා ප්‍රදේශවාසීන් විසින් දිවිගලවාගත් අය සොයා දෑතින් සුන්බුන් ඉවත් කරන්නේ දකින අයගේ දෙනෙතට කඳුළු එක් කරමින්. සිකුරාදා සිට ජාත්‍යන්තර ආධාරද මියන්මාරයට ළඟා වෙනවා. චීනය, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, අයර්ලන්තය, දකුණු කොරියාව, රුසියාව, නවසීලන්තය සහ ඇමරිකාවද සහන කණ්ඩායම් මේ අතර වෙනවා. මේ අතර කනගාටුවට කරුණ නම් මියන්මාරයේ පාලක හමුදාව සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් එරට ඇතැම් ප්‍රදේශවලට බෝම්බ හෙලීමට අකණ්ඩව කටයුතු කරගෙන යනවා. 2021 දී මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලගන්නවා. නමුත් තවමත් එරට වැඩි ප්‍රදේශයක බලය බෙදී පවතින්නේ කැරලි කණ්ඩායම් අතර. මෙම කැරලි කණ්ඩායම් හමුදා පාලනය බලයෙන් ඉවත් කිරීමට ගුවනින් බෝම්බ එල්ල කරනවා. ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම ක්‍රියාවලිය දැඩි ලෙස එලා දකිනවා. තවද මෝසම් සමය ආරම්භ වූ විට මියන්මාර ජනතාව තවදුරටත් අවතැන්වීමට ඉඩ ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස වෙනවා. තවද මේ අතර සුවිශේෂී දෙයක් සිදු වෙනවා. මියන්මාරයට බටහිර දෙසින් පිහිටි එක් රටක් වන ඉන්දියාව භූකම්පනය සිදු වූ දිනට පසුදිනම උදෑසන වන විට බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත ආධාර සපයනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මෙවැනි ස්වභාවික විපත් වලින් මින් ඉදිරියට කිසිදු රටකට කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොවේවා කියලා. මේ වගේ ලෝකය ගැන තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.